ඉතින් අපි හැමෝල වගේ අත්විඳින දෙයක් තමයි මේ අධික කාර්යබහුලත්වය. එක දිගට වැඩ කරනවා ඒත් හිතට මදි වගේ හැඟීමක් නේද? ඕ ඒක ඇත්ත. ජීවිතේ හරි වේගෙන් යනවා වගේ දැනුණට හරියටම කොහෙද යන්නේ කියලා හිතාගන්න බැරි වෙලාවලුත් තියෙනවා. හරියටම. අවස්ථානම් පිරිලා හැමතැනම කරන්න දේවල්. ඒත් මොකක්ද තෝරගන්නේ? වැඩි බලයකින් වැඩ කළත් අන්තිමට හෙම්බත් වෙලා වගේ නේද දැනෙන්නේ? අනිවාර්යයෙන්ම. ඉතින් මේ මූලාශ්‍රය කතා කරන්නේ ওই ප්‍රශ්නටම තමයි. ඒ කියන්නේ අපිට පෙරට වඩා ගොඩක් අවස්ථා තියෙනවා. ඒත් ඇත්තටම අපි අඩුවෙන් දෙයක් කරනවා වගේ හැඟීමක් තියෙනවා කියන එක. එතකොට මේකෙන් කියවෙන විසඳුම විසඳුම අර බැලු බැල්මට සරලයි වගේ පෙනුනට හරිම ප්‍රබලයි. ඒ තමයි අපේ අවධානය පටු කිරීමේ බලය. ඒ කියන්නේ සිය ගාණක් දේවල් පස්සේ දුවන්නේ නැතුව ඇත්තටම වැදගත් ප්‍රතිඵලගෙන එකම දේ හොයාගෙන ඒකට යොමු වෙන එක. එකම වැදගත්ම දෙය. හයි. මේක ටිකක් අමුතුයි වගේ ඇහෙනවා මුලින්ම. මුලාශ්‍රයේ මේක පැහැදිලි කරන්න හොඳ උදාහරණයක් තියෙනව නේද? ෆිල්ම් එකක් ගැන. ඕ සිටි ස්ලිකර්ස් චිත්‍රපටයේ අර කර්ලි කියන චරිතය මතකද? ඌ වයසක කවුබෝයි කෙනෙක්. හරි. එයා කියනවා ජීවිතේ රහස ගැන. එයා කියන්නේ එකම දේ කියලා. ඒක තමයි ජීවිතේ රහස. ඒත් ඒක මොකක්ද කියලා කියන්නේ නැහැ නේද? නෑ. එයා කියන්නේ ඒක Tamanම හොයාගන්න ඕනේ දෙයක් කියලා. ඒක තමයි ඒකේ තියෙන ගැඹුර. මේ එකම දේ කියන අදහස හැමෝටම හැම දෙයකටම අදාළ වෙන්න පුරුවන් කියන එක. කතුවරයාත් මේක පෞද්ගලිකව අත්දැකලා තියෙනවා කියලා කියනවා නේද? එයාගේ සමාගමය. ඔව්. එයා ගොඩනගපු සාර්ථක සමාගමක් කඩා වැටෙන්න කිට්ටු වෙනවා. එයාට දැනෙනවා එයා සම්පූර්ණයෙන්ම අසාර්ථකයි ඉවරයි කියලා. හරිම අමාරු තත්වයක් වෙන්න ඇති. එතකොට කොහොමද එයායිකෙන් ගොඩ ආවේ? අර එකම දේ කොහොමද උදව් වුනේ? ඒක තමයි කතාවේ වැදගත්ම හරිය. එයා උපදේශකයෙක් හම්බ වෙන්න යනවා. ඒ උපදේශකයා හරි පුදුම උපදේශක් දෙන්නේ. මොකද්ද එය? එයා කියනවා ඔයාගේ සමාගමේ ඉන්න ප්‍රධාන පුද්ගලයෝ 14 දෙනා අයින් කරන්න. ඊට පස්සේ ඒ වෙනුවට සුදුසුම හොඳම 14 දෙනා හොයන්න. ඔච්චරයි. 14 දෙනෙක්ව අයින් කරන්න එකපාර. ඔව්, එච්චරයි කරන්න කිව්වේ. ඉන් කතුවරයා මේක කොච්චර බරපතල විදියට ගත්තද කියනවනම් එයා එයාගේ ප්‍රධාන විධායක නිලධාරී පෝස්ට් එකෙන් අයින් වෙනවා. මොකක්? අයින් වුණා? ඔව්, මාස 6ක් තිස්සේ වෙන කිසිම දෙයක් කරන්නේ නැතුව අර අලුත් 14 දෙනා හොයන එකම වැඩේට සම්පූර්ණයෙන්ම කැප වෙනවා. ඒ වෙලාවේ ඒක තමයි යාගේ එකම වැදගත්ම දේ උනේ. ප්‍රධාන විධායක තනතුර දාලා මේ වගේ එක වැඩකට යනවා කියන්නේ ලොකු අවදානමක් නේද ඒක? ප්‍රතිඵල මොකද උනේ? ප්‍රතිඵල ඇත්තටම අදහිය නොහැකි තරම්. අවුරුදු 3ක් යද්දී සමාගම ලබන දශකයේ පුරාම අවුරුද්දකට සාමාන්‍යයෙන් 40ක් වර්ධනයක් පෙන්නනවා. 40ක් ඒ කියන්නේ අර එක තීරණය නිසාද? ඒ එක තීරණය සහ ඒකට සම්පූර්ණයෙන්ම අවධානය යොමු කරපු නිසා කලාපීය සමාගමක් ජාත්‍යන්තර තලයට යනවා. මේකෙන් පේන්නේ අර වැදගත්ම දේ හරියටම හඳුනාගෙන ඒකට විතරක් අනිත් හැමදේම අමතක කරලා වගේ අවධානය දෙන එකේ තියෙන පුදුම බලය. ලේසර් කිරණයක් වගේ කියලාත් කියන්න පුළුවන් නේද? විසිරුණු ආලෝකයට වඩා කොච්චර ප්‍රබලද? හරියටම ඒ වගේ තමයි. මේක පුද්ගලික මට්ටමෙනුත් ඇට්ට වෙන්නේ නැති නේද? මූලාශ්‍රය කියනවා කතුවරයා එයාගේ පුහුණු සෙසිවලදිත් මේ අදහස පාවිච්චි කරනවා කියලා. අර ප්‍රශ්නයක් අහනවා කියලා. ඔව්. ඒ ප්‍රශ්නේ තමයි මේ සම්පූර්ණ සංකල්පයේම හරය. එයා අහන්නේ මෙහෙමයි. මේ සතියේ එහෙම නැත්නම් අද ඔයාට කරන්න පුළුවන් ඒක කරාම අනිත් හැමදේම එක්කෝ ලේසි වෙන නැත්නම් අනවශ්‍යම වෙන එකම එක දේ මොකද්ද? ඒක හරි ප්‍රබල ප්‍රශ්නයක් වගේ. අනිවාර්යෙන්ම. මේ ප්‍රශ්නේ අහන්න පටන් ගත්තම මිනිසුන්ගේ ආයතනවල ප්‍රතිඵල අහසුසට නගිනවා කියලා තමයි කියන්නේ. කතුවරයා කියනවා එයාගේ ජීවිතයේ සාර්ථක කාලයේ අසාර්ථක කාලයේ අතරේ තිබෙ එකම වෙනස තමයි එයා කොයිතරම් දුරට අර එකම දෙයට අවධානය දුන්නද කියන එක කියලා. ඒකෙන් තමයි අර කුඩාවට යොමු වීම කියන අදහස එන්නේ නේද? හරියටම. කුඩාවට යොමු වීම. ඒ කියන්නේ ලොකු හීන අතහරින්න පොඩි දේවල් වලට සීමා වෙන්න කියන එකද? කොහෙත්ම නෑ. ඒක ගොඩක් අය වැරදියට තේරුම් ගන්න දෙයක්. කුඩාවට යොමු වීම කියන්නේ ලොකු හීන දකින්න එපා කියන එක නෙවෙයි. ඒකෙන් කියන්නේ අපිට කරන්න පුළුවන් දේවල් 100ක් 1000ක් තිබුණාට ඒ හැමදේම පැත්තකින් තියලා ඇත්තටම ප්‍රතිඵල ගේන ඇත්තටම කරන්න ඕනේ එකම දේ මොකද්ද කියලා හඳුනා ගන්න එක. ඒ කියන්නේ හැමදේම එක වගේ වැදගත් නෑ කියන එක පිළිගන්න එකද? ඔව්. ඒක තමයි කටුක සත්‍ය. හැම වැඩක්ම එක වගේ වටින්නේ නෑ. ආසාමාන්‍ය ලොකු ප්‍රතිඵල ඕන නම් ඊටම තදින් අවධානය පටු කරන්නම වෙනවා.
ගොඩක් අය හිතන්නේ මීට සම්පූර්ණ විරුද්ධ පැත්තනේ. ලොකු සාර්ථකත්වයක් ඕනේ නම් ගොඩක් දේවල් කරන්න ඕනේ, බිසි වෙන්න ඕනේ කියලා. ඔව් ඉතින් කාර්යබහුලකම සාර්ථකත්වයේ ලකුණක් කියලා හිතනවනේ. ඒක තමයි මුලාව. මේ මූලාශ්‍රය කියන්නේ ඒක මිත්‍යාවක් ඇත්තටම වෙන්නේ එකතු කරනවට වඩා අඩු කිරීමෙන් කියලා. වැදගත්ම දේ හොයාගෙන අනෙක් දේවල් අයින් කරන එකෙන්. මේ එක දෙයක් තවත් දෙයකට පාර කපන විදිහ පැහැදිලි කරන්න තව උපමාවක් තියෙනව නේද? අර ඩොමිනෝ ගැන. ඔව් ඩොමිනෝ ආචරණය. අපි පොඩි කාලේ සෙල්ලම් කරලා තියෙනවනේ. එකක් වැටුනම පේලියම වැටෙනවා. ඔව් ඒක සරලයිනේ. ඒත් මේකේ තියෙන විද්‍යාත්මක පැත්ත හරිම පුදුමයි. ලෝන් වයිට්හෙඩ් කියලා භෞතික විද්‍යාඥයෙක් හොයාගත්තා. එක සාමාන්‍ය ඩොමිනෝවකට පුළුවන්ලු ඒකට වඩා 50ක් විතර ලොකු තවත් ඩොමිනෝවක් පෙරලන්න. 50%ක් ලොකු පොඩි එකකින් ඊට වඩා ලොකු එකක් පෙරලන්න පුරුණම් කියන එකද ඒක කොහොමද? අන්න ඒක තමයි ජ්‍යාමිතික ප්‍රගමනය, ඒ කියන්නේ ජ්‍යාමෙට්‍රික් ප්‍රොග්‍රෙෂන් එකේ බලය. ප්‍රතිඵල එකතු වෙන්නේ සරලව එකතු වෙවි නෙවෙයි, ಗುಣ වෙවි යන්නේ. හිතන්නකෝ අඟල් දෙකක පොඩි ඩොමිනෝවකින් පටන් ගත්තා කියලා. හරි. දවනි ඩොමිනෝව ඇමරිකන් ෆුට්බෝල් ක්‍රීඩකයෙක් උසයි. අහලවෙනි ඩොමිනෝව පීසා කුළුණ වගේ උසයි. ඇත්තද? ඔව් 23 වෙනි එක අයිෆල් කුළුණටත් වඩා උසයි. 31 වෙනි එක එවරෙස්ට් කන්දටත් වඩා උසයි. හිතා ගන්නත් බෑ. 57 වෙනි එකට පුළුවන්ලු පෘථිවියයි සඳයි අතර දුර ප්‍රමාණයක් එකක් පෙරලන්න. ඒ කියන්නේ මේකෙන් කියවෙන්නේ මොකද්ද සාර්ථකත්වය ගැන? නිවැරදි දේ. ඒ කියන්නේ ඊළඟට පෙරලන්න ඕන ඩොමිනෝව මොකක්ද කියලා හරියටම හඳුනාගෙන ඒක කරගෙන යනකොට කාලයත් එක්ක අතිවිශාල හිතාගන්නවත් බැරි ප්‍රතිඵල එනවා කියන එක සාර්ථකතය කියන්නේ එක රැයකින් බිහිවෙන දෙයක් නෙවෙයි. එකපාර පිපිරෙන දෙයක් නෙවෙයි. නෑ අනුක්‍රමිකව ගොඩනගෙන දෙයක්. එක ඩොමිනෝවක් ඒකෙන් ඊළඟ එක එහෙමයි යන්නේ. එතකොට අපි ඉගෙන ගන්න දේවල්, දියුණු කරගන්න කුසලතා, ලබන ජයග්‍රහණ, හොයන සල්ලි මේ හැමදේම එකපාර වෙන්නේ නැහැ. එක පියවරක් ඊට පස්සේ ඊළඟ නිවැරදි පියවර. එහෙම නේද? හරියටම සාර්ථකතය කියන්නේ අනුක්‍රමික දෙයක්, සමගාමී දෙයක් නෙවෙයි. අපි එකපාර වැග ගොඩක් අල්ලගන්න හැදුවොත් හරියට එක ඩොමිනෝවක්වත් පෙරලා ගන්න බැරි වෙන්න පුළුවන්. ඒත් එකම එක හරිම ඩොමිනෝව හඳුනාගෙන ඒකට විතරක් අවධානය දීලා ඒක හරියට පෙරළුවොත් ඊකෙන් ඊළඟ ඊට වඩා ලොකු එකක් පෙරලෙනවා. ඔව් එහෙම තමයි ඒ ජ්‍යාමිතික බලය ක්‍රියාත්මක වෙන්නේ. සාර්ථකතේ ඉගි ඉතිරි කරයි කියලාත් මුලාශ්‍රය කියනවා. මේ එකම දෙය ඇත්තරම ලෝකේ වැඩ කරන විදිය ගැන උදාහරණ තියනවද? ඕනතරම්. සමාගම් දිහා බලන්නකෝ. KFC කිව්වම මොකද්ද මතක් වෙන්නේ? අර කුකුල් මස් වට්ටෝරුව. හරියකම. ඒක තමයි යාළගේ එකම දෙය. Intel කිව්වම මයික්‍රෝප්‍රොසෙසරය. Google මුලින්ම සෙවීම. ඒක සාර්ථක වුණාට පස්සේ තමයි එයාලගේ අද තියෙන ආදායම් මාර්ගය ඒකේදී දැන්වෙම් ගොඩනගන්නේ. Star Wars ගත්තොත් මුලින්ම චිත්‍රපටය. ඒකෙන් පස්සේ වෙනද භාණ්ඩ. Apple සමාගමත් හොඳ උදාහරණයක් නේද? Mac ඊට පස්සේ iTunes, iPod, iPhone, iPad එකිනෙක එකම දේවල් වගේ නේද? අනිවාර්යයෙන්ම Apple සමාගම මේ අනුක්‍රමික එකම දේ ක්‍රමය හරිම දක්ෂ විදියට පාවිච්චි කරනවා. එක නිෂ්පාදනයක් හිතන්න iPhone කියලා ඒක අතිසාර්ථක වුණාම ඒකෙන් අනිත් Apple නිෂ්පාදනත් Mac, iPad වගේ ගන්න මිනිස්සු පෙළඹෙනවා. ඒකට halo effect කියලාත් කියනවා. ඒක සමාගම් වලට විතරක් නෙවෙයිනේ පුද්ගලයන්ටත් අදාළයි නේද? ඔව් පුද්ගලයන් දිහා බැලුවොත් මේ රටාව පේනවා. වෝල්ට් ඩිස්නීට එයාගේ සහෝදරයා රොයි හිටියා. වෝල්මාර්ට් හදපු සෑම් වෝල්ටන්ට මුලින්ම උදව් කළේ එයාගේ මාමණ්ඩි. අයින්ස්ටයින්ට මැක්ස් ටැල්මූඩ් කියලා උපදේශකයෙක් හිටියා. ඔප්‍රා වින්ෆ්‍රීට එයාගේ තාත්තා, ජෙෆ්රි ජේකබ්ස් වගේ අය. ඒ කියන්නේ කවුරුත් තනියම නෙවෙයි සාර්ථක වෙන්නේ. නෑ කවුරුත් තනියම සාර්ථක වෙන්නේ නෑ. හැම සාර්ථක කෙනෙක් පිටුපසම එයාලට මුලින්ම අත දීපු, මඟ පෙන්වපු, උදව් කරපු එක පුද්ගලයෙක් හරි කිහිප දෙනෙක් හරි ඉන්නවා. ආශාව ඒ කියන්නේ පැෂන් පැත්තෙන් ගත්තත් මේක හරි නේද? දවසකට එක චිත්‍රයක් අඳිනවා කියලා හිතාගත්ත පැට් මැතිව්ස් එයාගේ එකම දේ ඒක. ඉතාලිය ගැන තිබ්බ පිස්සුව නිසාම සංචාරක මාර්ගෝපදේශකයෙක් වුණු ඇන්ජලෝ ඇම හරියටම ඒ ආශාව තමයි යාළගේ එකම දේ වෙන්නේ. ඒක පුහුණු කරද්දි කුසලතාවයක් බවට පත් වෙනවා. කුසලතාවෙන් ප්‍රතිඵල එනකොට ආශාව තවත් වැඩි වෙනවා. ඒක හොඳ චක්‍රයක්. ඉතින් මේ හැම උදාහරණයකින්ම පේන්නේ එකම රටාවක් නේද? ඕ රටාව තමයි. තනි වඩාත්ම තීරණාත්මක අංගය ඒක නිෂ්පාදනයක් වෙන්න පුළුවන්, පුද්ගලයෙක් වෙන්න පුළුවන්, ආශාවක් කුසලතාවයක් වෙන්න පුළුවන්. ඒක හරියටම හඳුනාගෙන ඒකට සම්පූර්ණයෙන්ම අනිත් දේවල් අමතක කරලා වගේ අවධානය යොමු කිරීමෙන් අසමානුපාතික
බලාපොරොත්තු වෙනවට වඩා ගොඩක් ලොකු සාර්ථකත්වයක් ලැබෙනවා කියන එක. බිල් ගේට්ස් ගැනත් කෙටියෙන් කිව්වා නේද? ඔව් බිල් ගේට්ස් කදිම උදාහරණයක්. එයාගේ එකම දේ මුලින්ම පරිගණක සහ ක්‍රමලේඛනීය ප්‍රෝග්‍රෑමින්. පෝල් ඇලන් එකතු වෙලා එකට වැස්සා. පසු එයාගේ අවධානය වෙනස් වුණා. පදනම හරහා එන්නත් සබා දීම වගේ ගෝලීය සෞඛ්‍ය ගැටලු විසඳන එක එයාගේ එකම දේ බවට පත් වුණා. හරි. මේ උදාහරණය වලින් එකම දෙයට අවධානය දෙන එකේ බලය නම් හොඳටම පැහැදිලි. ඒත් ඒක එච්චරම හොඳ නම් එච්චරම ප්‍රබල නම් ඇයි අපි හැමෝම මේක කරන්නේ නැත්තේ? මොකද්ද බාධාව? ඒක තමයි වැදගත්ම ප්‍රශ්නය. මූලාශ්‍රය කියන විදිහට ප්‍රධාන හේතු දෙකක් තියෙනවා. එකක් තමයි අද කාලේ අපිට තියෙන තේරීම් සහ තොරතුරු ප්‍රමාණය අතිවිශාල වීම, හැම පැත්තෙන්ම අවධානය ඇදගන්න දේවල්. ඔව් ඒක නම් ඇත්ත. ෆෝන් එක, කම්පියුටර් එක, සමාජ මාධ්‍ය. හරියටම. දෙවැනි කාරණේ තමයි අපි සාර්ථකත්වයේ ගැන වැරදි අදහස්. එහෙම නැත්නම් මුසාවාද කිලිපයක් විශ්වාස කරන එක. අපි නොදැනුවත්වම මේවා ඇත්ත කියලා හිතාගෙන ඉන්නවා. මුසාවාද ඒ මොනවා වගේද? මූලාශ්‍රයේ ඒකට සත්‍යවාදී බව කියන වචනේත් පාවිච්චි කරනවා. ඒ කියන්නේ ඇත්ත වගේ දැනන හැමෝම කියන ඒත් ඇත්තටම ඇත්ත නොවන දේවල්. අර මාක් ට්වෙන් කියපු කතාව මතකද? ඔබව කරදරේ දාන්නේ ඔබ නොදන්න දේ නෙනේ. ඔබ හරියටම දන්නවා කියලා හිතන ඒත් ඇත්ත නැති දේ. ඔව් ඒක හරි කතාව. ඉතින් සාර්ථකත්වය ගැනත් අපි එහෙම හිතාගෙන ඉන්න මුසාවාද තියෙනවා. මොනවද ප්‍රධාන මුසාවාද? මූලාශ්‍රයේ 6ක් ගැන කතා කරන එක. හැමදේම එක වගේ වැදගත් කියන එක. 2. බහුකාර්යකරණය, ඒ කියන්නේ එකපාර වැඩ ගොඩක් කරන එක মালටි ටාස්කින් හොඳයි කියන එක. 3. විනයගරුක ජීවිතයක් ගත කරන්න ඕන කියන එක. ඒ කියන්නේ හැමතිස්සෙම ලොකු විනයක් ඕනද? 4. කැමැත්ත ශක්තිය විල් පවර් කියනක ඕන වෙලාවක අපිට ගන්න පුළුවන් දෙයක් කියන එක. 5. සමබර ජීවිතයක් බැලන්ස්ඩ් ලයිෆ් තමයි හොඳම කියන එක. 6. ලොකු දේවල් ලොකු ඉලක්ක නරකයි කියන එක. මෙවනම් අපි නිතර අහන සමහර විට විශ්වාසත් කරන දේවල් තමයි. ඔව්. ඒත් මේ හැම විශ්වාසයක්ම අපි අර මුලින් දන් කතා කරපු එකම දේ හොයාගෙන ඒකට අවධානය දෙන එක වළක්වනවා. ඉතින් කාලයත් එක්ක බලනකොට අපි මේවයින් අද මූලිකම සහ බලවත්ම මුසාවාදය ගැන ටිකක් ගැඹුරින් බලමු. ඒ තමයි අංක 1 හැමදේම එක වගේ වැදගත් කියන විශ්වාසය. ඒක මුසාවාදයක්ද? අපි සමාජයක් විදිහට සමානාත්මතාවය ගැන කතා කරනෝනේ. ඒත් ප්‍රතිඵලවලදී එහෙම නැහැ කියලාද කියන්නේ? සමාජයේ වශයෙන් සමානාත්මකතාවය වැදගත්. ඒත් අපි කරන වැඩ අපේ උත්සාහයෙන් දිහා බැලුවම හැමදේම සමාන ප්‍රතිඵල ගේන්නේ නැහැ. ඒක තමයි යථාර්ථය. අර අපි හැමදාම හදාගන්න කල යුතු දේ ලැයිස්තු to do lists දිහා බලන්නකෝ. ඔව්. දිග ලයිස්තු. ඒ ලැයිස්තු වල තියෙන ලොකුම අවුලක් තමයි ඒවල තියෙන හැම අයිටමයක්ම එක වගේ වැදගත් කියලා අපි හිතන එක. ඒව නිකම්ම එකතු කිරීමක් විතරයි වැදගත්කම අනුව පෙළගස්වලා නැහැ. ඒක ඇත්ත. සමහර වෙලාවට ලේසිම වැඩ ටික ඉවර කරලා දාලා ලොකු දෙයක් කළා කියලා හිත හදාගන්නවා. අන්න ඒක තමයි. ඉතින් දවස පුරාම කාර්යබහුල වෙලා ලෑස්තුවේ ගොඩක් දේවල් ටික් කරලා ඒත් දවස අන්තිමේදී ඇත්තටම වැදගත් දෙයක් වුණාද කියලා හිතෙනවා. ඒවට කියන්නේ පැවැත්මේ ලෑස්තු, survival list. ඒවා අපිව පවත්වාගෙන යනවා විතරයි ඉස්සරහට ගෙනියන්නේ නැහැ. අපිට ඕන සාර්ථකත්වයේ ලෑස්තු. සාර්ථකත්වයේ ලෑස්තුවක් කියන්නේ? ඒ කියන්නේ ප්‍රමුඛතාවය මත පදනම් වුණු ලෑස්තුවක්. අර ඕස්ට්‍රේලියානු අගමැති බොබ් හෝක් කියපු කතාව වගේ වඩාත්ම වැදගත් දේවල් හැම විටම හයියෙන් කෑගසන්නේ නැත. අපි ඒ කෑ නොගහන ඒත් ඇත්තටම වැදගත් දේවල් හොයාගන්න ඕනේ. හරි. ඊටුන්ට කොහොමද අපි මේ ප්‍රමුඛතාවයේ හරියටම තීරණය කරන්නේ? මොකක්ද ඒකට තියෙන ක්‍රමය? එතනට තමයි අර පැරේටෝ මූලධර්මය එහෙම නැත්නම් 80-20 රීතිය එන්නේ. 80-20. ඒක ටිකක් පැහැදිලි කරන්නකෝ. මේක මුලින්ම නිරීක්ෂණය කළේ විල්ෆ්‍රෙඩෝ පැරේටෝ කියලා ඉතාලි ආර්ථික විද්‍යාඥයෙක්. එයා දැක්කා ඉතාලියේ 80% ඉඩම් අයිති වෙලා තියෙන්නේ 20% ජනතාවකට කියලා. මේ රටාව එයා වෙනත් දේවල් වල දැක්කා. පස්සේ කාලෙක ජෝසප් ජුරාන් කියලා තත්ත්වපාලන විශේෂඥයෙක් මේ අසමතුලිතතාවය ව්‍යාපාරවලට ආදාළ කළා. එයා දැක්කා නිෂ්පාදනවල දෝෂ වලින් 80% විතර එන්නේ හේතු වලින් 20%කින් විතර කියලා. එයා මේකට කිව්වා වැදගත් ස්වල්පය සහ නොවැදගත් බහුතරය කියලා. ඒ කියන්නේ අපේ ප්‍රතිඵල වලින් 80% විතර එන්නේ අපි කරන වැඩ වලින් 20%කින් විතර කියන එකද? හරියටම හේතු යදවුම් හෝ උත්සාහයෙන් සුළුතරයක් 20ක් වගේ
ප්‍රතිඵල ප්‍රතිදාන හෝ ත්‍යාග වලින් අති බහුතරයකට 80ක් වගේ මග පාදනවා. මේක නිකම්ම නීතියක් නෙවෙයි, මේක ලෝකේ ක්‍රියාත්මක වෙන විදිහක්, යථාර්ථයක්. ඵලදායීතාවය ගැන හිතනකොට මේක හරිම වැදගත් වෙන්නේ නැති නේද? අතිශයින්ම වැදගත්. ඒත් ප්‍රශ්නේ තියෙන්නේ ගොඩක් අය මේක දන්නේ නැහැ, නැත්තම් පිළිගන්නේ නැහැ. හැමදේම එක වගේ වැදගත් කියලා හිතාගෙන හැම වැඩේටම එක වගේ මහන්සි වෙනවා. ඒක හරියට හැම ඩොමිනෝවක්ම එක වගේ ලොකුයි කියලා හිතනවා වගේ. මූලාශ්‍රය කතුවරයා කියනවා එයා මේ 80 රීතිය හැම තැනම දැකලා තියෙනවා කියලා. එයාගේ අදහස්, සේවාදායකයින්, ආදායම්, ආයෝජන හැම එකකම ප්‍රතිඵල වලින් 80ක් ඇවිත් තියෙන්නේ 20ක් ප්‍රභවයකින්ලු. ඕ ඒක පුදුම හිතන තරම් පොදු දෙයක්ලු. ඒ නිසා එයා යෝජනා කරනවා මේ 80 20 අදහස තවත් පියවරක් ඉස්සරහට ගෙනියන්න කියලා. ඒකට එයා කියනවා අන්ත පැරේටෝ, එක්ස්ට්‍රීම් පැරේටෝ කියලා. අන්ත පැරේටෝ ඒ කොහොමද? ඒක තමයි අර එකම දෙය හොයාගන්න යතුරු. මෙහිමයි කරන්නේ. මුලින්ම 80යි 20න් පටන් ගන්න. ඔයාගේ ප්‍රතිඵල වලින් 80ක් ගේන 20ක වැඩ මොනවද කියලා හොයාගන්න. හරි. ඊළඟට අර හොයාගත්ත 20ක වැඩ ටික අරගෙන ඒ ටිකෙන් ඒ ප්‍රතිඵල වලින් 80ක් ගේන 20ක් මොකක්ද කියලා ආයෙත් හොයන්න. ඒ 20 ඇතුලේ තවත් 20ක්. ඕ ආයෙත් ඒ ප්‍රශ්නෙම අහන්න. මේ විදිහට දිගටම අඩු කරගෙන ගියාම අන්තිමට ඉතුරු වෙන්නේ මොකක්ද? අර ඇත්තටම වෙනසක් කරන එකම එක දේ. හරියටම අනිත් හැමදේම පහසු කරන නැත්තම් අනවශ්‍යම කරන ඒ එකම වැදගත්ම දෙය. මූලාශ්‍රයේ රූප සටහනකනුත් ෆිගර් 5 මේ අඩු කිරීමේ ක්‍රියාවලිය පැහැදිලිව පෙන්නනවා. කොච්චර ලොකු to do list එකකින් පටන් ගත්තත් ඒක එකම එක බලවත්ම ක්‍රියාවකට අඩු කරගන්න පුළුවන්. ඒක තමයි ඔයා මුලින්ම පෙරලන්න ඕන ඩොමිනෝව. හරිම පැහැදිලි. එහෙනම් මේ ගැඹුරු විමසුමෙන් අපිට පැහැදිලි වෙන ප්‍රධානම කාරණය තමයි අසාමාන්‍ය ප්‍රතිඵල. ඒ කියන්නේ ලොකු සාර්ථකත්වයක් ලබා ගන්න නම් අපි මේ ලෝකයේ තියෙන බාධා කිරීම අවධානය වෙනතකට යොමු කරන දේවල් සහ සාර්ථකත්වය ගැන අපි හිතාගෙන ඉන්න අර පොදු මුසාවාද අයින් කරලා අපේ අවධානය අර එකම වැදගත්ම දේ වෙතට තීනු ලෙස යොමු කරන්න ඕනේ කියන එක. අන්න ඒක තමයි. කුඩාවට යොමු වෙන්නේ සහ අර ඩොමිනෝ ආචරණයේ බලය පාවිච්චි කරන්න ඕනේ. ඉතින් මේක අහගෙන ඉන්න අයට හිතන්න යමක් ඉතුරු කරන්න ඕනේ නේද? අනිවාර්යයෙන්ම අවසාන වශයෙන් මේ අදහස් ගැන තවදුරටත් හිතන්න පොඩි අභියෝගයක් වගේ දෙයක් දෙමු. පැරේටෝ මූලධර්මය අර 80ක් 20 රීතිය සහ කුඩාවට යොමු වීමේ අදහස හිතේ තියාගෙන මේ මොහොතේ Tamanගේ ජීවිතයේ යම්කිසි වැදගත් ක්ෂේත්‍රයක් ගැන හිතන්න. ඒක රැකියාව වෙන්න පුණා, ව්‍යාපාරය, පවුල, සෞඛ්‍ය, අධ්‍යාපනය ඕනම දෙයක්. හරි. ඒ ක්ෂේත්‍රයේ අපේක්ෂිත ප්‍රතිඵල වලින් 80ක් ලබා දෙන 20ක් ක්‍රියාකාරකම් මොනව වෙන්න පුළුවන්ද? ටිකක් හිතලා බලන්න. ඊට පස්සේ ඒ 20ක් ඇතුළේ තියෙන ඇත්තටම අනිත් හැමදේම එක්ක ලේසි කරන නැත්තම් අනවශ්‍යම කරන ඒ එකම වැදගත්ම දෙය කුමක් විය හැකිද? ඒක හොයාගන්න එක තමයි අභියෝගය.